දාලා අල්ලන් හිටියාම පින් එක ගැලවිලා යනවා. මොකද හොට් ගන් එකෙන් ඇල්ලුවොත් මයික් එක තියෙන්නේ පින් එක ළඟ නිසා මයික් එක පිච්චෙනවා. ඉතින් අපිට ඊට පස්සේ ඒකත් රීප්ලේස් කරන්න වෙනවා. එතකොට කොස්ට් එක වැඩි. ඒ නිසා අපි බවුත් එකම තමයි මේක චාර්ජින් පින් එක ගහන්නේ රීප්ලේස් කරන්නේ. ඉතින් වීක් එකෙන් ඊයන් ටික අයින් කරගන්න ඕනේ. පරණ අයින් කරගද්දි පරිස්සමට අයින් කරන්න ඕනේ. ගොඩක් තද කරන්නේ නැතිව. නැත්නම් ලයින් ඩැමේජ් වෙන්න පුළුවන්. හරි අපි ඊට පස්සේ අලුත් පින් එක තියාගෙන පින් ටික පාස ගන්නවා. දෙපැත්තටම සෝල්ඩින් පේස්ට් එක දාගෙන බවුත් එකෙන් තමයි. මොකද එතකොට හානියක් වෙන්නේ නැහැ මයික් එකට. ඉතින් පින් පහත් අපි ඩේටා ලයින් ටිකයි ධන පින චාර්ජින් පින් ටිකයි පාස ගත්තා. පාස කරන හොඳට ක්ලීන් කරගන්න ඕනේ. ක්ලීන් කරගෙන ඉවර වෙලා මේ තියෙන ක්ලීන් කරගත්තට පස්සේ ඊට පස්සේ ෆෝන් එකට බෝඩ් එක අපි තියලා තිබ්බ විදිහටම හයි කරගන්නවා. පරිස්සමට තද කරන්න ඕනේ. නැත්තම් ටිකක් හරි හයියෙන් තද වුණොත් ඩිස්ප්ලේ එක පුපුරන්න පුළුවන්. ඊට පස්සේ තවත් කොස්ට් එකක්. හයි කරගෙන ඉවර වෙලා අපි බලමු ෆෝන් එක චාර්ජ් වෙනවද කියන එක. ඊට පස්සේ ඇන ටික දාගන්න ඕනේ මතක් කරලා. ඇන ටික දාගෙන ඉවර වෙලා අපි චාර්ජ් එකට ගහලා බලමු